ඕකේ ඉන්නේ ගෑස් හිඟයයි ඉන්ධන හිඟයයි කියලා එකක් නේ. ඇත්තටම රටේ බඩු මිල වෙන තලයක සෙටප් කරන්න ඌමනාවටම කරපු වැඩ. වෙන මොකුත් ඕකේ නෑ. මේ රටේ රුපියල් නැති වුණාට පස්සේ හොරගම් කරලා එක එක දේවල් කරලා රුපියල් ටික නැති වුණාට පස්සේ මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි අදින ක්‍රමයේ විදියට තමයි තෝරගත්තේ මිනිස් බඩු මිල වැඩි කරන්නේ. බඩු මිල 100ට 400කින් 300 500කින් වැඩි කරන්න බෑ නිකන් නිවේදන දාලා. ඊට පස්සේ තමයි බලශක්තිය හිඟ වුණේ. ගෑස් හිඟ වුණා. අපි කියන්නේ හිඟ වුණා නෙමෙයි හිඟ කරා. ඒව හොයනවා අපි ඊළඟට. කොහොමද ඔක් කරේ කියලා. නැවත් දෙකක් ගෙනාවේ නැති වෙච්ච ගමන් හිඟයක් තමයි. ඊට පස්සේ මිල වැඩි නොකර ටික කාලයක් කොහොම මිනිස්සු රස්තිය අඩු වෙන්න ඇරලා පෝලිං වල ඉඳලා තියලා උඩරිම රස්තිය අඩු කරලා ගෑස් නැවත් දෙකක් ගෙනාවා. ගෙනාපු එක පුපුරුවා. අම්මලා දරුවෝ මැරුණා රටේ. ඒ වෙලාවේ ආණ්ඩුව කිව්වා මීට වඩා හොඳ ගෑස් තියෙනවා වැඩි මිල වැඩි. මිනිස්සු කිව්වා අනේ කීයට හරි කමන්නේ හොඳ එකක් දෙන්න. මොකෝ නෝන මැරෙනවට කැමති මහත්තයෙක් නේ. 1500 විතර තිබිච්ච ගෑස් එක 7500 විතර මිල වැඩි වුණා. එදා ඉඳලා පිපුරුවේ නේ. ඒක මාර වැඩි. තෙල් ගෙනාවෙම මිල වැඩි කළා.